ඉතින් කොහොමද යාළුවනේ අද දවස කොහොමද ගොඩක් වැස්සත් වගේ තියෙනවා. ඉතින් මේ ගොඩ දෙනෙක් මට මෙසේජ් කරලා තිබ්බා 3-4 දිනක්ම මේ ළඟදී දෙයක් කියන්න කියලා මේ ගල්වල ලූප් ක්ලීන් අයි ක්ලීන් කියන්නේ මොකද්ද? ඒක තියෙන වෙනස මොකද්ද? ඒක කියා දෙන්න කියලා. එතකොට ඒත් එක්කම තව ටූල් එකකුත් තියෙනවා. ඒක ගැනත් කියන්න. ඉතින් බලමුකෝ අපි අයි ක්ලීන් ලූප් ක්ලීන් කියන්නේ මොකද්ද කියලා. සාමාන්‍යයෙන් අයි ක්ලීන් ලූප් ක්ලීන් බලන්නේ නම් කට් ඇන්ඩ් පොලිෂ් ගල්වල මේ වගේ කට් ඇන්ඩ් පොලිෂ් ගල්වල රෆ් ගල්වල අයි ක්ලීන්ද ලූප් ක්ලීන්ද කියලා කියන්න අමාරුයි. ඒක කට් ඇන්ඩ් පොලිෂ් කරාට පස්සේ තමයි ඒක බලන්න වෙන්නේ. සාමාන්‍යයෙන් හැබැයි මෙහෙම තියෙනවා දැන් ලොකු ගලක් ගත්තොත් කැරට් 10ක ගලක් ගත්තොත් ඔක හොඳට බලලා ඕකේ සාමාන්‍යයෙන් අත්දැකීමෙන් කියන්න පුළුවන් නම් මේකේ ලූප් ක්ලීන් කැරට් දෙකක ගලක් වැඩ කරන්න පුළුවන් කියලා එහෙම කියන අවස්ථා තියෙනවා. මට ඉතින් කට් ඇන්ඩ් පොලිෂ් වල තමයි ලූප් ක්ලීන් අයි ක්ලීන් බලන්නේ. හරි අපි බලමු මේ ලූප් ක්ලීන් කියන්නේ මොකක්ද කියලා. ලූප් ක්ලීන් කියන්නේ යාළුවනේ මෙන්න මේ වගේ තියෙනවා. මේකට අපි කියන්නේ ලූප් එක කියලා. 10x ලූප් එක මේක 10x ලූප් එක මේකෙන් මේක තියෙනවා මේ වගේ ලෙන්ස් එකක් තියෙනවා මේ ට්‍රිප්ලට් එකක් ඔයගොල්ලොත් ගන්නවා නම් ගන්න ට්‍රිප්ලට් එක නෝමල් එකක් ගන්න එපා නෝමල් එකෙන් ගොඩක් අමාරුයි මේ ට්‍රිප්ලට් එක තමයි හොඳ මෙන්න මේ වගේ ලූප් එකක් තියෙනවා මේකට තමයි අපි මේ තියෙන්නේ 10x ලූප් එක කියන්නේ ට්‍රිප්ලට් එක මේකේ කියන්නේ ලෙන්සස් තුනක් තියෙනවා ඉතින් මේකෙන් අපි කට් ඇන්ඩ් පොලිෂ් ගලක් මේකෙන් බලනකොට කට් ඇන්ඩ් පොලිෂ් ගලක් මේක 10 ගුණයක් විශාල වෙලා පේන්නේ 10x කියන්නේ ඒකයි මේකෙන් බලනකොට මේ ලූප් එකෙන් බලනකොට ඒ ගලේ කිසිම දෝෂ පළුදු නැත්තම් හීරීම් ඇතුළත ඉන්ක්ලෝෂන්ස් ඒ කියන්නේ ෆෙදර්ස් එතකොට ඔය පුපුරපුවා බුබුලු ඒ වගේ කිසිම දෙයක් නැත්තම් හොඳටම තියෙනවා නම් මේ ගල මේ එතකොට මේ අපි එකට කියනවා ලූප් ක්ලීන් කියලා. කට් ඇන්ඩ් පොලිෂ් ගලක් අපි ලූප් එකෙන් බලනකොට හොඳටම තියෙනවා නම් ගල කිසිම ප්‍රශ්නයක් නැතුව හොඳටම තියෙනවා. වතුර බින්දුව වගේ තියෙනවා. එතකොට කියනවා ලූප් ක්ලීන් කියලා. ලූප් ක්ලීන් කියන්නේ මේකෙන් බලලා. එතකොට අපි මේකෙන් බලන්නත් ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ විදිහට මේ ලූප් එක දිග ඇරලා මෙන්න මෙහෙම මෙතෙන්ට අරගෙන ඊට පස්සේ ඉස්සරහා මෙන්න මේ ඇඟිලි දෙක අතරට ගල හිර කරපු මේ වගේ මෙන්න මේ වගේ ලොක් ට්විසර් එකකින් ගල හිර කරලා අපි ඉස්සරහට ගෙනල්ලා බලනවා. ඒක අපිට ફોකස් වෙන තැනට ගෙනල්ලා අපි බලනවා. ඒක හුරු වුණාම ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ඒක බලා ගන්න පුළුවන් ලේසියෙන්. එතකොට හැබැයි ගලේ ගහපු ෆැසට් වල ඒ කියන්නේ ගලේ ගහපු ඒ කියන්නේ අපි ගල කට් ඇන්ඩ් පොලිෂ් කරද්දී ෆැසට් වල කිසිම ඇදයක් නැතුව ඒවයි වෙනස් වෙන්නේ නැතුව එතකොට ඒවයි සීරීම් නැතුව ඇතුළත ඉන්ක්ලෝෂන් උත් නැතුව තියෙන්න ඕනේ ගල ලූප් ක්ලීන් කියලා කියන්නේ. ඒක තමයි ලූප් ක්ලීන්. එතකොට මොකක්ද අයි ක්ලීන් කියලා කියන්නේ? අයි ක්ලීන් කියන්නේ මේකයි යාළුවනේ. අයි ක්ලීන් කියලා කියන්නේ අයි ක්ලීන් ගල්වල තත්ත්වය තමයි දැන් අපි මෙහෙම ගල ගත්තට පස්සේ අපි මෙන්න මෙහෙම ගන්නවා ගල. මෙන්න මේ විදිහට මේ ආකාරයට ගල ගන්නවා අතට. මෙහෙම සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය දුරක් අරගෙන ගල බලද්දි මේකේ කිසිම දෝෂ බලුද්දක් පේන්නේ නැහැ අපිට. මේ ගලේ කිසිම දෝෂ බලුද්දක් පේන්නේ නැහැ මෙහෙම බලනකොට. මෙහෙම ඇහැට බලනකොට. මේකට ටෝච් ගහන්න නැහැ, ලූප් ගහන්න නැහැ, ෆෝන් එකෙන් zoom කරන්න නැහැ මොනවත් නැහැ. මෙහෙම බලනකොට අපේ ඇහැට මේකේ කිසිම දෝෂ පළුද්දක් පේන්නේ නැහැ, සීරීම් නැහැ, හොඳට තියෙනවා ගල. හොඳද? හැබැයි මේක ටෝච් එකක් ගැහුවොත් මේකේ යම්කිසි පළුදු තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ගහපු පැසට් වල පොඩි සීරීම් ගලේ ඇතුළත සීරීම් ගලේ පිටත සීරීම් තියෙන්න පුළුවන්. ඒ වගේ තියෙන්න පුළුවන්. ඒකට ලූප් එකෙන් බලද්දිත් ඒකේ මේ යම්කිසි දෝෂ පළුදු තියෙන්න පුළුවන්. ඒකට තමයි අපි අයි ක්ලීන් කියලා කියන්නේ. අයි ක්ලීන් ගලක් මෙහෙම බැලුවට ඒකේ දෝෂ පළුදු පේන්නේ නැහැ. දැන් ගල් වල වටිනාකම ගත්තොත් ලූප් ක්ලීන් ගලකට සාපේක්ෂව අයි ක්ලීන් ගලක වටිනාකම අඩුයි. මොකද අපිට
ඇහැට පළුදු පේන්නේ නැති වුණාට ඒ ගලේ පළුදු දෝෂ තියෙන නිසා ටෝච් එක ගහුවම පළුදු දෝෂ පේන නිසා ලූප් එකට පළුදු දෝෂ පේන නිසා එතකොට ඒක තමයි eye clean කියලා කියන්නේ. ඉතින් ඔගොල්ලොත් මේ ලූප් එකක් සාමාන්‍ය ඉතින් හොඳ ලූප් එකක් නම් සාමාන්‍ය වැඩි ගාණක් වෙනවා. මේ අරගෙන බලන්න ලොකු දෙයක් නෑ. ඉතින් මේ වගේ ලූප් එකක් ගන්න, මේ වගේ 10x ලූප් එකක් ට්‍රිප්ලට් එකක් ගන්න. නෝමල් එකක් ගන්න එපා, තේරුණා නේ? ට්‍රිප්ලට් එකක් ගන්න, හොඳ ලූප් එකක් ගන්න. ගන්නවා නම් ඔයගොල්ලන්ට රූල්ස් අවශ්‍ය නම් මේ ඉතින් ඒ වගේ තමයි. එතකොට ඔන්න ඕකයි iClean ලූප් ක්ලීන් කතන්දරේ සරලව. එතකොට තව මොනවා හරි දැනගන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ওই ටික තමයි ඉතින් සරලවම කියන්න තියෙන්නේ. එහෙනම් ජය වේවා.